මේ වීඩියෝ බලලා කවුරුවත් හිත කලකිරව ගන්න එපා. මේක මම මේ වීඩියෝ කිරීමේ අවස්ථාවේ මට තියෙන්නේ කවුරු හරි උසස් කවුරු හරි පහත් කියලා කියන්නට නෙමෙයි. මේ ලෝකෙට නවජ දරු සම්පත් උපදිනකොට ඒ දරුවා කිසිම ජාතියකට අයිති කෙනෙක් නෙමෙයි. එයාගේ ජාතිය තමයි මනුෂ්‍ය. එයාගේ ජාතිය මනුෂ්‍ය. එහෙම නැතුව අර කුලේ මේ කුලේ එහෙම නැත්නම් අර ජාතිය මේ ජාතිය ජන වර්ග කියලා නවජ දරු සම්පත් උපදිනකොට කිසිම කෙනෙකුට ඇත්තේ නැහැ ලේබල් එකක් ගහලා. මේ ඉපදුනයින් පස්සේ තමයි දෙමව්පියන්ගේ පෙඩිග්‍රියට අනුව ඒ දරුවන්ට ලේබල් වදින්නේ. මගේ මේ කතාව ගුණරත්න වන්නිනායක ගැන තමයි කතාව. ගුණරත්න වන්නිනායක ලංකාවේ හැසිරුණේ එහෙම නැත්නම් මේ ප්‍රජාවේ එයා පෙනී සිටියේ එයා ශාක්‍ය වංශයෙන් බුදුන් දවස තිබූ ශාක්‍ය වංශයෙන් උපන්නෙක් ගානට තමයි. අන්න එයා එහෙම හැසිරීලා සමාජ දෝෂ දර්ශනයට ලක් වෙලා කැත කුණුහරුප වලින් ගරු අධිකරණ භූමිය පවා කෙලසපු අන්න ඒ ශෝකාන්තය ගැන අන්න එහෙම වෙච්ච නිසා ගුණරත්න උන්නහේගේ රෙද්ද ගලවන්නේ එක මගේ මාසතු වගකීමක් යුතුයකමක්. ඒක තමයි සමාජ මෙහෙවර කියලා කියන්නේ. ඇත්ත ඇති සැටියෙන් කියන එක විමල් ජයසේකර හැමදාම කරන වැඩක්. අධිකරණ භූමියක වෙන මොකුත් ඕනේ අධිකරණය ඇතුලේ ෆෝන් එක රීස් කිය අඩු ගානේ හයියෙන් ශබ්ද නගා ගැස්සත් ඇවිල්ලා අල්ල කූඩුවට දාන්න රටේ අධිකරණ භූමියේම සමහර විට මහේස්ත්‍රාත්වරයා රාජකාරී කරපු ස්ථානය සහ මේ සිද්ධිය වෙච්ච තැන අමු කුණුහරුප කිව්ව තැන අතර මීටර් 100කට අඩු ප්‍රමාණයක්. අන්න ඒ ස්ථානයේ පට්ට කුණුහරුප කියලා කැත විදියට හැසිරුණු ගුණරත්න වන්නිනායක නමින් පෙනී ඉන්න මෙන්න මේ පුච්චලයාගේ පෙඩිග්‍රිය ගැන කියන්නට වෙනවා. මම එදා ටිකක් කිව්වා අනුරාධපුරේ අමුනොච්චිය කියන ගමේ මෙයා ඉපදිලා කියලා. තමුන්නාන්සලා දන්නවද? මෙයා ගුණරත්න වන්නිනායක නෙමෙයි කියලා. මෙයා දැන් පාවිච්චි කරන්නේ ආරූඪ කරගත්ත නාමයක්. මෙයා පාවිච්චි කරන්නේ ගුණරත්න වන්නිනායක කියලා. මං කියන්නම්. මම ඕනම චැලෙන්ජ් එකකට මම රෙඩි වෙලා තමයි මම මේ කියන්නේ. වගකීමෙන් කියන්නේ. හරිද? දන්නවද මෙයාගේ නම මොකද්ද කියලා? මෙයාගේ නම කපුවාගේ ගුණරත්න. මෙයාගේ නම කපුවාගේ ගුණරත්න. මේක මම තමයි ඔන්න ඉස්සෙල්ලම කියන්නේ. හරිද? ගුණරත්න වන්නිනායක කියලා පෙනී ඉන්න මේ පුච්චලයාගේ සැබෑ නම හරි නම කපුවාගේ ගුණරත්න. දැන් මොකද කියන්නේ? දැන් එතකොට මම මෙයාගේ පෙඩිග්‍රිය ගැන බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කිසිවක් කියන්නට අවශ්‍ය නැහැ. හරිද? අර අඩු කලේ හෙල්ලෙනවා කියන්නේ අන්න ඒ හෙල්ලීම තමයි මුළු අධිකරණ භූමියේම තවමත් හෙල්ලෙන්නේ. දෙදරුම් කරන ඒ මහ පොළව දෙදරුම් කවන්නට කැත විදියට හැසිරිච්ච ගුණරත්න වන්නිනායක කියලා පෙනී ඉන්න ආරූඪ කරගත් නාමය ඇති මෙන්න මේ පුච්චලයාගේ සැබෑ නම විමල් ජයසේකර වක්කීවෙන් කියන්නේ. ඔව් මං ගාව මගේ channel එකේ මම බොරු කියන්නේ නැහැ. මෙයාගේ සැබෑ නම කපුවාගේ ගුණරත්න කියලා තමුන්නාන්සලා කියන්න මම මේ කෙටි වීඩියෝ එකෙන් ආවේ. හොඳයි. channel එක subscribe කරන්න. මේකේ ඔක්කොම ඇත්ත කියන්නේ. අපි හමුවෙමු ඊළඟ වීඩියෝෙදී. මම දේශමාන්න විමල් ජයසේකර. ස්තුතියි.